සුබ දවසක් සියලුම දෙනාටම. ඉතින් මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ ESG 0.02 කියන මොඩියුල් එක යූස් කරලා හදපු 500 watt pure sine wave inverter මොඩියුල් කිට් එක ගැන ඔකටින හඳුන්වා දීමක් කරන්න. මේක මම FB එකේ දැම්මට පස්සේ ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරලා තිබ්බා මේක කොහොමද වැඩ කරන්නේ, කොහොමද සප්ලයි දෙන්නේ මේකට, එතකොට මේක ඇත්තටම pure sine wave වෙනවද, මේක යූස් කරලා කොහොමද අපේ නිවසේ භාවිතා වන එකක් ගාන අඩු කරගන්නේ වගේ විවිධ ප්‍රශ්න මම අහලා තිබ්බා. ඒ ප්‍රශ්න වලට ඔක්කොටම උත්තර දෙන ගමන් මම ඉස්සෙල්ලා මේකේ ක්‍රියාකාරීත්වය සහ මේකේ මොනවද සමන්විත වෙලා තියෙන කොටස් ටික මොනවද කියන එක මම ඉස්සෙල්ලාම කටින් හඳුන්වලා දෙන්නම්. මූලික විදිහට මම මේකේ කන්ට්‍රෝල් කාඩ් එක ලෙස යූස් කරලා තියෙන්නේ ESG 002 කියන මොඩියුල් කිට් එක. ඊට අමතරව මේකට වෙනම ඇඩිෂනල් 5 වෝල්ට් සප්ලයි එකක් දෙන්න ඕන හින්දා මෙතන 78.5 රෙගියුලේටර් එකක් යූස් කරලා තියෙනවා. මෙතන අපේ කනෙක්ටර්ස් දෙකක් තියෙනවා. එකක් ෆෑන් කන්ට්‍රෝල් එක. මොකද මේකේ ටෙම්පරේචර් මෙෂර් කරගන්න පුළුවන් තර්මිස්ටර් එකක් දාලා තිනවා මම. ඒකෙන් අපිට මේකේ අවශ්‍ය ෆෑන් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තව කනෙක්ටර් එකක් තියෙනවා. මේ ඇවිල්ලා අවුට්පුට් වෝල්ටේජ් එක පාලනය කරන්න පුළුවන් ෆීඩ්බැක් ලයින් එක. අපිට මෙතන ප්‍රීසෙට් එක ඇඩ්ජස්ට් කරලා අපිට අවශ්‍ය කරන අවුට්පුට් එකේ, ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමරෙන් අවුට් වෙන එකේ වෝල්ටේජ් එක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මම මෙතන යූස් කරලා තියෙනවා, ඔකට බලා ගන්න පුළුවන්. මෙතන යූස් කරලා තියෙනවා මම MOSFET එකක්. මේක 150.03 සාමාන්‍යයෙන් 90.03 වගේ MOSFET එකක් මම මේකට දාගන්න පුළුවන්. මෙතන මම දාලා තියෙන්නේ මේ බැටරියට සම්බන්ධ කරන වයර් ටර්මිනල් දෙක බැරි වෙලා හරි දරුණට මාරුනොත් මොඩියුල් එකට සිදුවෙන හානිය වළක්වා ගන්න තමයි බැටරි පොලරිටි ප්‍රොටෙක්ෂන් එකට තමයි මම මේ MOSFET එක යූස් කරලා තියෙන්නේ. ඒ වගේම ඔකටින් මෙතන පේනවා MOSFET හතරක් තියෙනවා. මෙතන මම යූස් කරලා තියෙන 50.06 ඔය කට්ටියට Z44 32.5 වගේ ජනප්‍රිය ගණයේ MOSFET වර්ග යූස් කරන්න පුළුවන් ට්‍රාන්ස්ෆෝමර් එක ඩ්‍රයිව් කරන්න. එතකොට 12 වෝල්ට් දෙන්න ඕන. ඒ හින්දා මම මෙතන 40 ඇම්පියර් ෆියුස් එකක් යූස් කරලා තියෙනවා. එතකොට ඔය ටික තමයි මූලික වශයෙන් අපිට මේකේ තියෙන කොටස් ටික. මේක එලිම ට්‍රාන්ස්ෆෝමර් එකට තමයි යන්නේ. හරිද? හරි. එතකොට මේකේ යුනිට් එක කතන්දරේ ඉවරයි. මම ඊට පස්සේ ඔය කට්ටියට පෙන්නන්නම්. මම අරන් තියනවා මේකට UPS ට්‍රාන්ස්ෆෝමර් එකක්. මේක ඇවිල්ලා ඔයකට බලා ගන්න පුළුවන් 7.6 වෝල්ට් UPS ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඉන්ලයින් 600 කියන. එතකොට මෙතන බිඳුව 100 230 267 කියලා වයර් කනෙක්ෂන් එකක් තියෙනවා අපිට 230 ලබා ගන්න පැත්තේ. මේ පැත්ත මම සම්බන්ධ කරන්නේ මොඩියුල් එකේ පැත්තට 7.6 ඉඳලා අපිට 12 දක්වා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ තව පොඩි දෙයක් තියෙනවා. අපි දැන් මේකේ 230 අවුට්පුට් එක ගන්නවනේ එළියට. එළියට ගන්න අවස්ථාවේදී අපි මෙතන පිළිට කැපැසිටර් එකක් යූස් කරලා තියෙනවා. මේක මම ඔයාලට වැලියු එක පෙන්නන්න කට්ටියට RCI වෝල්ට් 225J. හරිද? මේ කැපැසිටර් එකක් අනිවාර්යෙන් යූස් කරන්න. මොකද අවුට්පුට් එකේ වෙන සිදු තියලා තියෙන ෆ්ලක්චුවේෂන් ඒ වගේ ඒවා නවත්ත ගන්න. එතකොට මෙන්න මෙතන මේ තියෙන කනෙක්ටර් එක. ඔකට පේනවද දන්නේ නැහැ මේ කනෙක්ටර් එක කෙලින්ම සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතෙන්ද. අපි කියවනේ මම අර කරන වෝල්ටේජ් ෆීඩ්බැක් එකක් අපි ගන්නවා කියලා යුනිට් එක හරහා. ඒ යුනිට් එක හරහා ගන්න වෝල්ටේජ් ෆීඩ්බැක් එක අපි සෙන්ස් කරන්නේ මෙන්න මෙතනින්. හරි. මම කනෙක්ෂන් දාගත්තා මේකේ. තව මට පොඩි දෙයක් කියන්නම තුණා. මෙතන තියෙන අපිට ඔන් ඔෆ් ස්විච් එකක්. ඒ කියන්නේ අපිට මේකට පවර් දීලා අපිට කැමති විදිහට මේක ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඒ ස්විච් එකක් මම ඇඩ් කරලා තිනවා මේකේ. එතකොට මම කිව්වා වගේ මෙතන යන්නේ කෙලින්ම ට්‍රාන්ස්ෆෝමරේ 7.6 කියන කොටසට දාලා කරන වයර් දෙක යන්නේ H bridge එකෙන්. මෙතන MOSFET H bridge එකෙන් යන්නේ එතෙන්ද. එතකොට ඒකේ අවුට් එකේ අපි කිව්වා අපිට ඒකේ නියුට්‍රල් එකත් එක්ක එක වෝල්ටේජ් ට්‍රේන් තියෙනවා එක එක UPS ට්‍රාන්ස්ෆෝමර් වල. එතකොට මම මේකේ ගත්තේ වැඩිම වෝල්ටේජ් එකක් තියෙන වයින්ඩින් එක තමයි ගත්තේ. අරගෙන මම ඒක මේ වගේ ප්ලග් টොප් එකකට සම්බන්ධ කරලා තියෙනවා. টොප් එක නේ ප්ලග් සොකට් එකට සමා වෙන්න. සොකට් එක සම්බන්ධ කරලා තියෙනවා. ඒකේ ලයිව් එක සහ නියුට්‍රල් එක මම මේ වගේ කැපැසිටර් එකක් යූස් කරලා තියෙනවා. ඒක හරහා තමයි අපි මම මෙතන වොට් 40 පිලමන්ට් ලෑම්ප් එකක් තමයි යූස් කරලා තියෙන ලෝඩ් එකට. ඒක දීලා තියෙනවා. ඒ වගේම මම මෙතන කිව්වා ෆීඩ්බැක් ලයින් එක. මේ ෆීඩ්බැක් කනෙක්ටර් එක. ඒ ෆීඩ්බැක් කනෙක්ටර් එකේ වයර් දෙක කෙලින්ම සම්බන්ධ වෙන්නේ මේකේ ලයිව් සහ නියුට්‍රල් වලට. හරිද?
මොකද අපිට ඒ වෝල්ටේජ් අවශ්‍ය වෙනවා. ඒකේ තියෙන වෝල්ටීයතාවය අවශ්‍ය වෙනවා මෙතන අපිට වෙනස් කරගන්න. හරිද? එතකොට මම මෙතන 12 වෝල්ට් පැක් එකක් යූස් කරලා තියෙනවා 20 ඇම්පියර්. හරි. මම මේක පොඩ්ඩක් ඔන් කරලා පෙන්නන්නම්. දැන් කොහොමද මේක ඔන් වෙන්නේ කියලා. මම දැන් සප්ලයි එක ඔන් කරනවා. සප්ලයි එක ඔන් කරලා තියෙන්නේ. ඔකට බලා ගන්න පුළුවන් මෙතන කොළපාට ලයිට් එක පත් වෙනවා. නමුත් යුනිට් එක ඔන් වෙලා නැහැ. අපිට මෙන්න මේ ස්විච් එක ඔන් කරපුවම තමයි යුනිට් එක ඔන් වෙන්නේ. මම ඔන් කරලා. ඔන්න ලයිට් එක හිමීට ඩිම් එකේ ඉඳලා තමයි ෆුල් එකට පත්තු වෙන්නේ. හරිද? ඔය දැන් 230 ඇවිල්ලා තියෙන්නේ. කොහොම තමයි මේකේ ක්‍රියාකාරීත්වය අපි බලමු මේකේ වේව් ෆෝම් එක කොහොමද? ඇත්තටම මේක පියෝ සයින් වේව්ද කියන එක ගැනත් බලමු. හරි මම ඔසිලෝස්කෝප් එක ඔන් කරගෙන තියෙන්නේ. ඔසිලෝස්කෝප් එකේ ප්‍රොබ් එක මම මෙතන ග්‍රවුන්ඩ් එක එක පැත්තකටත් අනිත් ප්‍රොබ් එක මේ ආකාරයට සම්බන්ධ කරලා තියෙන්නේ මේකේ. අපි බලමු දැන් කොහොමද මේක ඔන් වෙද්දි කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කියලා. ඇත්තටම මේක පියෝ සයින් වේව්ද ඒ ටික අපි බලමු. මම දැන් ඔන් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් සයින් ආකාර විදිහට සිග්නල් එක හැදෙන විදිහ සහ ලෝඩ් එක අල්ලලා තියෙන විදිහ. දැන් යුනිට් එක ඔන්ලා තියෙන්නේ. අපිට මෙන්න මෙතන මේ ප්‍රීසෙට් එක ඇඩ්ජස්ට් කරලා අපිට පුළුවන් මේකේ වෝල්ටේජ් එක වෙනස් කරගන්න. මම කරකනවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන වෝල්ටේජ් එක අඩු වැඩි වෙනවා. සහ සයින් ආකාර සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක වෙනස් වෙන විදිය බලා ගන්න පුළුවන්. දැන් මම මේක මේ පැත්ත කරගන්නේ. දක්ෂිනාවර්ත කරගද්දී ඇත්තටම වෝල්ටේජ් එක වැඩි වෙනවා සහ ඒ ආකාරයෙන් ඔසිලෝස්කෝප් එකේ ඒක පෙන්වනවා. මෙතන 49.9යි හර්ට්ස් පෙන්වන කියන්නේ 50 හර්ට්ස් හැදිලා තියෙන්නේ. ඉතින් ඕක තමයි මෙයාගේ කතාව. අපි බලමු මේකට තව ලෝඩ් එකක් කනෙක්ට් කරලා. මම මේකේ සොකට් එකට මේ මගේ ටේබල් ෆෑන් එකත් මම යූස් කරලා දිනවා. ටේබල් ෆෑන් එක තමයි මේකේ බම්බරේ නෑ කැඩලා තියෙන්නේ. ඒක වැඩි හිතන්න යන්න එපා. මේ මම දැන් පවර් එක ඔන් කරන්නම්. සයින් වේව් එක හැදෙන විදිහ අපිට පේනවා. බල්බ් එකත් ඔන්ලා තියෙන්නේ. RMS වෝල්ටේජ් එක 230ක් පෙන්නනවා. ඒ වගේම ෆෑන් එක වැඩ කරනවා. මේකේ මේ තට්ට කැඩලා තියෙන්නේ. ඒ හින්දා මට තට්ට දාලා ඔය කටියට වීඩියෝ කරන්න විදිහක් නැහැ. ওই විදිහට තමයි යුනිට් එක වැඩ කරන්නේ. එහෙනම් අපි තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. එතකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.